අපි ඉන්නේ දැන් සීගිරියේ. හරියටම ඔයගොල්ලන්ට view එක මම පෙන්නන්නම්. මෙහෙම ගත්තොත් මේ පැත්තේ මේ තියෙන සීගිරිය. හරිද? අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මම පුංචි සාරාංශයක් දෙන්න ඔයගොල්ලන්ට. අපි හිතුවේ මේක පුංචි ගලක් කියලා. නමුත් බලන් ගියාම හබ්ද විශාලයි. මෙහෙම ගත්තොත් මේ පැත්තෙන් ඔන්න බලන්න. ඕන තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව කොහොමද තියෙන්නේ කියලා. හරිද? ඇත්තටම මාර ලස්සනයි. අපි මේකේ බ්ලොග් දෙක මේ කරන්නේ. එකක් ගියා සීගිරිය. සීගිරිය නෙමෙයි මේ දෙවෙනි සීගිරිය නගින්නේ. සීගිරිය නගින එක දෙක. පළවෙනි එක සිරිපාදේ ගමන. සිරිපාදේ ගමන එකේ travel with Anupama කියන YouTube channel එක. මගේ YouTube channel එකට මම දාලා තියෙනවා travel with Anupama කියන එකට සිරිපාදේ වීඩියෝ කීපයක් දාලා තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඒ වගේම සීගිරිය වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න කියලා මම හැමෝගෙම ආදරෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉදිරි වීඩියෝ වලින් හමු වෙමු. ජය වේවා. අපි ඔන්න දැන් සීගිරිය හරියටම පඩිපෙල් ටික ගාව ඉන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අර view එක. අර ඉස්සරහ තියෙන view එකට තමයි යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මගේ මේ දෙවෙනි වීඩියෝ එක අනිවාර්යයෙන්ම subscribe කරලා channel එක තියාගන්න. travel with Anupama channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. යා. කොහොම ගත්තම මාර ලස්සන place එකක් ඇත්තම ගුවොත්. මම ෂෝට් විදියට තමයි මේ වීඩියෝ එක කරන්නේ. කෙටියෙන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ තියෙන පඩිපෙළ වල යන්න තියෙන්නේ. මම මගේ පැත්තෙන් ගන්න නැතුව මම ඉස්සරහෙන් ගන්න ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මේක මම දන්න දේ මේ මිනිත්තු නෑ පැය 40 විනාඩි 45කුත් තප්පර 90කින් යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. පඩිපෙළ 1200ක් තියෙනවලු. අර තින්නේ ෆොරනස්ලට යන පාර. මේ තියෙන ගල. අපි තාම නගින ගමන් ඉන්නේ. ඔව්. මෙතන තියෙනවා පල්ලෙහා කොන්නේ නැහැ. වෙලන් සංකීර්ණ තියෙන මේ පැත්තේ. ඊට පස්සේ සභා ශාලාවත් මේ පැත්තේ. නයිපෙන ගුහාවක් තියෙන මේ පැත්තේ මීටර 130යි. ආසන ගුහාවට මීටර 80යි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඔතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉන්දික අයියා ඔයාලට මොන හරි එහෙම කියන්න තියෙනවද? මොන හරි එහෙම කියන්න තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මේ තමයි පිවිසුම් දොරටුව. මහන්සි. අපි ටිකක් වේගින් වෙන්න ආවා. මොකද මේ තව ගල නගින්න තියෙන උඩට. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. තව මොනවද තියෙන්නේ කියලා. මේක තියෙනවා බඹරුන් ඇවිසෙන්නට ඉඩ ඇත. නිශ්ශබ්ද වෙලා යන්න කියලා. හරිද? මමත් ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට තමයි සීගිරට එන්නේ. මම පොඩි කාලේ ආවා. නමුත් පොඩි කාලේ එන්න හම්බුන්නේ නැහැ. බඹරු ඇවිස්සලා තියෙනවා තමයි කිව්වේ. එන්න මට එන්න හම්බුන්නේ නැහැ. මේ තියෙන්නේ මෙතනින් තමයි හරියටම ඇතුල් වෙන්න තියෙන්නේ. පටන් ගන්න මෙතන ඉඳන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මං ආවේ ඉන්දිකයි පොඩ හැරෙන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ ඉන්දිකයියා මං මේ ඉන්දිකයියත් එක්ක තමයි ආවේ. යන හැම ට්‍රිප් එකකෙම ඉන්දිකයියත් එක්ක තමයි මගේ සහෝදරයත් එක්ක තමයි මම යන්නේ. ඉන්දිකයියට මොනවද කියන්න තියෙනවද? ඔව් කියන්න තියෙනවා. ඉතින් අපි වීඩියෝ ගොඩක් අනිවාර්යෙන් දානවා අපි අනිත් channel වල. බලන්නකෝ දාන්න. ඔව්. අපි මේ සීගිරියව බලනවා. අපි මේ සීගිරිය කරලා දානවා. අපි ඒක පිටින් සීගිරි පර්වතයට මෙතනින් යන්න බෑ. only entrance කියලා තියෙන්නේ. මේ තියෙන සීගිරි පර්වතයට යන පාර. මාර view එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති අර ඈත.
මාර view එකක් අපි බලමු travel එක. travel with අනුපම කියන channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහ වීඩියෝ එකකින් හම්බෙලා කතා කරමු මොනවද වෙන්නේ කියලා. මේ ඉතින් අපි ආව පාර තමයි මේ ඉතින් යට තියෙන අපි ආව පාර. ඔය ගල් දුබ එක්කයෙන් තමයි ආවේ. ඇත්තරම ආරක්ෂාව යටතේ හොඳයි ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම කිසියම් කරදරයක් ඇම්බියුලන්ස් තියෙනවා. මේ තියෙන්නේ ගල මහා විශාල පර්වතය. අපි මේ පර්වතයට තමයි නගින්න හදන්නේ. හැබැයි තා එකක් කියන්න ඕන. හරිනම් අපි එන්න ඕන මේ පාරෙන් නෙමෙයි. මෙතනින් තියෙනවා උඩට පාරක්. මේ ওই තියෙන පාරෙන් තමයි උඩට යන්න තියෙන්නේ. ඒ පාර මම දන්න තරමින් වහලා වගේ. අපි පාරෙන් තමයි දැනට යන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහෙන් මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා. මේ තියෙන උඩ තනිකර උඩ. මේ තියෙන්නේ ෆොර්මුලස්ට එන මාර්ගය. මේ තියෙන්නේ හදිසි අවස්ථාවකදී ඇම්බියුලන්ස් එක. ඉස්සරහ view එක පේනවා ඇති ඕගොල්ලන්ට. අපි ගිහිල්ලා බලමු. තව යන්න තියෙනවා ගොඩක් උසට යන්න තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති අර ඈත අන්න අතන හරි කෙලි. එතන මම zoom කරලා පෙන්නන්නම්. ඕන් ඔතන නිකන් ගලකින් වට වෙලා තියෙන්නේ. එතනටත් යන්න පුළුවන් ඇති කියලා හිතනවා. අපි එතනටත් ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. ඉස්සරහ වීඩියෝෙන් හමු. ජයවා. වෙන්නේ දැන් අපි ඉන්නේ සීගිරිය නගිනලා පොඩ්ඩක් උඩට ඇවිල්ලා. මේ තින්නේ අවට ලොකේෂන් view එක. අර ඈතින් පේන්නේ අපි ආපු place එක. අපි ආපු පාර තමයි තියෙන්නේ. ඔහොම ඇවිල්ලා ඔතනින් මෙතන පඩිපෙළ කීපයක් තියෙනවා. ඔතනින් නගින්න තියෙන්නේ. මෙතන පඩිපෙළ. ඔහොම නගින්න තියෙන්නේ. ඔහොම ඇවිල්ලා ඔය තින් නගින්න පාර උඩට නගින්න තියෙන. තාමත් අපි පාමුලේ ඉන්නේ. ඈත වැවක් පේනවා. ඈත ඔයගොල්ලෝමයි view එක අරන් පෙන්නන්න. ඔන්න. ඔය තින් ඈත වැවක් ඈ. ඈත මාර ලස්සනයි. ඔයගොල්ලෝ පේනවද දන්නේ අන්න අර තුඩ මම මෙහෙම රවුමට අරන් පෙන්නන්නම්. අන්න ඔය ගාන. ඔතන තියෙන පොඩි බුදු පිළිමයක්. පොඩි නිමේකයක් හද්ද විශාලයි ලොකුවට පේන්නේ නැහැ. ඕන් ඔතන. වල වගේ තියෙන අපි ආපු පාරවල තියෙන දෙපැත්තේ තියෙන මේ අර ඈත තියෙන්නේ අර ඈත පේනවනේ. මේ ලයින් එකේ ඈත තියෙන්නේ ඔකට පේන්නේ නැතුව ඇති. ඔය ඈත තියෙන්නේ අපි ආපු කඩවල් කීපය. අපි කාලා කරලා ඕන් ඔන්න ඔතන. ඕන් මෙන්න මේ හරියේ අපි ආපු කඩවල් කීපය තමයි ඔය තියෙන්නේ. හරිද? ඕගොල්ලන්ට පේන්නේ අපි සීගිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන සීගිරිය. අපි උඩට ගිහිල්ලා බලමු. කොහමද තියෙන්නේ කියලා. අපි මේ දැන් යන ගම ඉන්නේ. ලොකු වැස්සක් දෙනවා ලැබුවා. අනිත් එක මෙතන සම්පූර්ණ වහනවා කියලා කිව්වා. ඒ තුනක් දැන් මොකද්ද කියලා අපි ගිහිල්ලා බලමු. අපි සීගිරි ගල නගින ගම. අපි ඉන්නේ සීගිරි නගින පැත්ත. අපි කොහොම ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද වීඩියෝ තියෙන්නේ කියලා. අපි ඉස්සරහ වීඩියෝ එක හම්බෙන්න පොඩක් අපි තා පොඩක් උඩට ගිහිල්ලා මම ලොකේෂන් එක පෙන්නන්නම්. ලොකේෂන් එක කියන්නේ මම දැකපු හොඳම ලොකේෂන් එක. සීගිරි ගලට ආවහම හොඳම ලොකේෂන් එක මේ ලොකේෂන් එක. අපි ආව පාර තමයි අර තියෙන්නේ. මේ සුපිරිම ලොකේෂන් එක මේක. අපි ඉස්සරහ වීඩියෝ එකේ නම් හම්බෙමු. ජය වේවා. ටේස් එක අපි ඉස්සරහට යනවා. මේ ලොකේෂන් එක අපි ඉස්සරහට ගිහලා බලමු. දැන් අපි නගින ගමන් තියෙන්නේ. ඉස්සරහට නගිනවා. දැන් පුරන් සරයි. මේ තියෙන ලොකේෂන් එක අපි ඉස්සරහට ගිහලා බලමු. විදුලිත් කොටනවා. මම දැන් මහ වැස්සක් දෙන්න හදන්නේ. අපි ඉස්සරහටම ඇදෙනවා. ෆෝර්නස්ලත් ඇවිල්ලා ඉන්නවා. බලන්න. අපි නගින ගමන් තියෙන තව පොඩ්ඩයි. තව චුට්ටයි. මෙන්න මගේ යාළුවා ඉන්දික හැක්කලා තියෙන්නේ.
කෙටිලාවකට ඉක්මනටම නැග්ගා. වැස්ස එනවා. වැස්සත් එනවා. මේ ආරක්ෂා අංශය විසින් අපි දැනුවත් කරලා ඉක්මනට වහින්න ඕනේ කියලා. මේ තියෙන්නේ ආරක්ෂාව ඊට පස්සේ මත දෙනවා. මේ තියෙන පල්ලෑ. ඔතෙන් තමයි නගින්නේ ෆොරනර්ස් නගිනවා. සුපිරි view එකක් තියෙනවා. අපි තව උඩට ගිහිල්ලා බලමු මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා. මේ ඉන්දික අයියා නගිනවා. හරිද? ලොකේෂන් පේනවා. අපි තා චුට්ටයි ගල උඩට ඇවිල්ලා තියෙන්නේ දැන්. ගල උඩම ඉන්නේ. අපි ඉස්සරහ වීඩියෝෙන් හමු වෙමු. දැන් අපි ඉන්නේ සීගිරි ගල මුදුනේ. අපි මම මේ පෙන්නන්නේ කෙටිලාවකට ඉක්මනට පිටිගෙන එක මොකද? මහ වැස්සක් අත ළඟ. ඒ වගේම ෆෝර්නර්ස්ලත් ඉන්නවා. මේ දින අපි සීගිරි ගලේ ඉන්නේ දැන්. සීගිරි ගලේ. ආරක්ෂාව. අපි ඕම වටේකින් යන්. මේ හැබැයි වැස්සොත් එහෙම නතර වෙන්න තැන් නැහැ. නතර වෙන්න තැන් නැහැ. මං දැක්ක මං සීගිරියේ මං කඳු නැගලා තියෙන ඕන තරම්. නමුත් මේ වගේ සුපිරි view එකක් මං කොහෙවත් දැකලා නැහැ. සුපිරි place තියෙන සුපිරි view එක. අර ඈත කඳු තියෙනවා. අපි උඩට ගිහලා බලමු මොන වගේ තියෙන්නේ කියලා. දැන් අපි නගින ගමන් ඉන්නේ. මම නගින්නේ හොර පාරකින්. හරිද? අපි ගිහලා බලමු. ඈත වැස්සක් දෙනවා ඈත. ඈත වැස්සක් දෙනවා. වැස්සක් ආවොත් නතර වෙන්න දෙන්නේ නැහැ. අපිට නාන්න තමයි වෙන්නේ. ඔය ඉන්නේ ලොකේෂන් එක. කොහොම ගත්තොත් පේනවද ලොකේෂන් එක? වැව් ගණන් තියෙනවා. අපි ඉස්සරහටම ගිහලා බලමු. දැන් නම් කොහොමද ඉන්නේ? සීගිරිය උඩම. අපි ඉන්නේ සීගිරිය උඩම. අපි අපේ channel එක subscribe කරලා තියාගන්න. travel with Anupama. මේ තියෙන්නේ සීගිරිය උඩ. මේ තියෙන්නේ හරියටම කාශ්‍යප රජතුමා හදපු හරියටම බලකොටුව. මේ බලකොටුව ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ වගේ වහලා කියන්නේ මේක කැලෑවක් විදියට තමයි තිබ්බා කියලා කියන්නේ. අපි දැන් ඉන්නේ මේ සීගිරියේ. මේ ඔයගොල්ලන්ට පේන වැත්තේ view එක වටේ තියෙන view එක. ඔය තියෙන වටේ තියෙන view එක. මේ තියෙන සීගිරිය. මේ සීගිරි ගල උඩ. අපි විනාඩි 30ක් වගේ ඇතුළත සීගිරිය ගල උඩට නැග්ගා. මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්න ඔයගොල්ලන්ට කොහොමද view එක තියෙන්නේ කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා පෙන්නනවා. අර ඈත පේන්නේ මං හිතන්නේ පිදුරංගල වෙන්න ඕන. ඒ ඈත තියෙන්නේ පිදුරංගල වෙන්න ඕන. ඒ view එක ගත්තොත් මම පෙන්නන්න view එක අරගෙන ඔයගොල්ලන්ට. ඔන්නෝම view එක තියෙන්නේ. ඕ මල් view එක. අර ඈතින් මම පේවන් දන්න තරමින් තියෙන්නේ සීගිරිය පේන්නේ. ඒ කියන්නේ එහෙ ඉඳන් සීගිරිය මේ පැත්තට පේන විදිය. අපි මේ පැත්තට ගිහිල්ලා බලන්න ඕන කොහොමද කියලා. අපි මේ පැත්තෙන් බලනකොට view එක පේන්නේ ওই විදියට තමයි. හරිද? පොඩි ෆොටෝ එකකුත් ගන්න ඕන මෙන්න මේ වගේ ලොකේෂන් එක මෙහෙම තියලා. ඔන්නෝම මේ තියෙන වටේ. ඔය තියෙන්නේ වටේ. අනිවාර්යෙන් අපේ travel with Anupama කියන YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. අර ඈත පේන්නේ. අර ඈත පේන්නේ ආපු පාර. මේ දිනේ අපි ආපු පාර. මම ලොකේෂන් එක හරියම ලස්සනට පෙන්නන්නම්. උඩින් ගත්තාම තමයි ඒක ලස්සනට පේන්නේ. මේ තින්නේ ලොකේෂන් එක. ඔය තින්නේ ලොකේෂන් එක. අපි ආපු පාර තමයි ඔය තියෙන්නේ. ඈත පේන්නේ අපි ආපු පාර. ඒක ෆොටෝ එකකුත් ගමු ඕන්න. හරි. ඇත්තරම සීගිරිය කියන්නේ ඇත්තරම ලස්සන සුන්දර කාශ්‍යප රජුරෝ හදපු බලකොටුවක්. ඇත්තරම මේක මහා විශාල කැලයක් විදියට තිබ්බේ. එතකොට මේක හොයාගෙන තියෙන එක්කෙනා කියන්නේ කාශ්‍යප රජුරෝ හදුවට පස්සේ සටන් කරලා එයාගේ තාත්තව බෙල්ල කපලා දාද්දි එහෙම තමයි සඳහන් වෙන්නේ. අපි මේක ඊට පස්සේ මේක හද්ද ලොකු කැලෑවක් බවට පත් වෙලා තිනවා. එතකොට තමයි හොයාගෙන තියෙන්නේ. දැන්ටවත් මේකේ කැණීම් කටයුතු වගේ දේවල් සිද්ධ වෙනවා. මම කියන්නේ අපේ channel එක subscribe කරලා
ඒ වගේම තවත් ඉදිරියට මෙවැනි ලස්සන සංචාරක ස්ථානවලට ගිහිල්ලා ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකෙටම අපේ ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මම පෙන්නනවා. අපි channel එක subscribe කරලා විතරක් මදි channel එකත් all කරලා. ඒක subscribe කරලා විතරක් මදි channel එක bell icon එකත් all දාගෙන තියාගන්න. ඉදිරි වීඩියෝ තවත් ලස්සන වෙනවා. මම ආවේ මගේ යාළුවත් එක්ක අපේ ඉන්දික සහෝදරයත් එක්ක මේ ඉන්නේ ඉන්දික අයියා. එයාත් වීඩියෝ ගන්නවා. මම අර වටෙන් ගිහිල්ලා පෙන්නන්නම් තව ලොකේෂන් තියෙනවා මේ පැත්තේ. මම හිතන්නේ මේක මේ මොකක් හරි පොකුණක්. මේ දින පොකුණක්. කවුරු හරි ඒ කාලේ ඉස්සර කාශ්‍යප රජුරෝ නාන්න වගේ හදාගත්ත පොකුණක්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ පැත්තේ ලොකේෂන් එක. දැන් කොහොමද ආවේ මේ පැත්තේ මම දන්න තරමේ මේ දිනේ ලොකේෂන් එක. ඇත්තටම ලස්සනයි. මාර view එකක් තියෙන්නේ. අපි එනම් ඉදිරි වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා. මම කෙටියෙන් පොඩ වීඩියෝ දාන්නේ. ඒක ලේසි වෙන නිසා. ඒ නිසා අපි ඉස්සරහා වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් ජය වේවා. පුස්සරණයි. අයිබෝවන්. ඔන්න නැති අපි සීගිරියට ආවා. අපේ දෙවෙනි සංචාරයේ ඔයාලා දෙන්න සීගිරියට ටොපික් කොලයක්වත් දාන්න එපා. අනිවාර්යෙන් අපේ බලුතඩියකුත් ඇවිල්ලා ඉන්නවා. අපි ඒක නැවතත් කරනවා මේ ඉල්ලීම සීගිරියේදීත්. මොකද මේ තැන් පරිසම් කරන්න ඕන අපේ අනාගත පරපුර වෙනුවෙන්. ඉතින් කාශ්‍යප රජුව හදපු සීගිරියේ දෙවන්ත ඉදිකිරීමේ නටබුන් පමණයි දැන් තියෙන්නේ. ආසියාවේ 8වෙනි ලෝක උරුමය ලෙස නම් කරලා තියෙනවා. පරිසම් කරන්න ඕන. දැන් ලොකු වර්ෂාපතනයක් තියෙනවා. ඒක නිසා අපිට මේකේ ආරක්ෂක අංශය විසින් දරුණුත් කරනවා. අපිට ඉක්මනට මේකෙන් පහළට බහින්න කියලා. මදි වෙනවා තව ස්වල්ප මොහොතකින්. ඔයාලත් එන්න සීගිරියට. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්. බයි. ජය. මේ තින්නේ ඒ ලොකේෂන් එක. ඇත්තටම මාරු ලොකේෂන් එකක්. ඇත්තටම මාරු ලස්සනයි. මේ පරිසරය අනිවාර්යෙන්ම මාර ලස්සනයි. ඇවිල්ලා බලන්න මාරම සුන්දර ප්‍රදේශයක් වටේටම. මේ මාර ඇත්තම පිස්සුවක්. ලංකාවේ මේ වගේ තැන් ආරක්ෂා කරගන්න ඕගොල්ලෝගේ යුතුයකම. ඉන්දික සහෝදරයා ඔයාලට මොනවද කියන්න තියනවද? හෙලෝ. මේ ඇහෙනවද මේ බලන්න මේ පැත්ත බලන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපි දැන් බහින්න හදන්නේ. සමහරවිට මේ පැත්තෙන් බහින්න පුළුවන් ඉන්නේ මම දන්න තරමින්. මේක ඇත්තටම මාරම ලොකේෂන් නේ. පට්ට ලොකේෂන් එකක්. වව් පිස්සුවක්. ඇවිල්ලා රස විඳින්න දෙමාපියෝ දරුවෝ අරගෙන එන්න බලන්න. පුංචි මුදලක් ගන්නෙ රුපියල් 120ක පුංචි මුදලක් ගන්නෙ. මම හිතන්නේ අවුරුදු 20න් පල්ලෙහා දරුවන්ට ටිකට් ගන්නෙ නැහැ. ඇවිල්ලා බලන්න මාර ලස්සන ලොකේෂන් එකක්. අපේ travel with Anupama YouTube channel එකත් travel with Anupama YouTube channel එකත් subscribe කරලා channel bell icon එකත් all දාලා තියාගන්න. ඉදිරි වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු. ජය වේවා. හලෝ. අපි දැන් උඩ ඉඳන් පල්ලෙහාට බහින ගමන් ඉන්දික සහෝදරයාට මොනවයි කියන්න තියනවද? කියන්න තියෙනවා. ඇත්තමයි. අපි හිතුවට වඩා ලොකු සතුටක් දැනෙනවා අපි මෙතන ආවන් පස්සේ. මේ තරම් සීගිරිය නැගලා අපි දැන් ඉන්නේ සීගිරියෙන් උඩහට යන්න ගමන් ඉන්නේ මාපාගල කියලා තව කන්දක් තියෙනවා. ඒ කන්දත් බලාගෙන අපි ඉස්සරහට යමු. මේ තියන්නේ සුපිරිම view එකක් මේ තියෙන්නේ. ඔයගොල්ලෝ පේන්නේ ඉස්සරහෙන් තියෙන්නේ සීගිරිය ගල. ඒ කියන්නේ සීගිරිය ඉස්සරහෙන් ඔය තනිකර ඉස්සරහා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොන වගේ අත්දැකීම් කීපයක් ගන්න පුළුවන්ද කියලා. මේ තියෙන පාර බස් එහෙම යනවා. බස් ඇත්තරම් වැඩ මේ ලොකේෂන් එහෙම ඇත්තරම් මාරු පේනවා ඇති ඔයගොල්ලන්ට. මම මේක දන්න තරමේ පුරාවිද්‍යා සංවර්ධන නිවාසය කියලා තියෙන්නේ සීගිරිය. ඇත්තරම ලස්සනයි. හැබැයි මේක මේ පැත්තෙන් රෑ වරුවට නම් ගමන් කරන්න යන්න එපා. හේතුව අලි ඉන්නවා. දෙපැත්තෙන් අලි මාරු වෙන පැත්තක්. මේ වෙලාවට අවුලක් නැහැ. උදේ 8ත් 9ත් අතර අවුලක් නැහැ. ඒ ටයිම් එකට අලි මාරු වෙන්නේ නැහැ. මේ තියන්නේ ඒ ලොකේෂන් එක. සද්ද ඇහෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හරියටම මං කියන්නම්. අපි ඒවටත් යනවා. අපි තාම කාලා නැහැ.
කෑම කෑවේ නැහැ. කෑම කාලා මම පෙන්නන්නම්. මම එහා පැත්තට ගිහලා මම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. පුංචි වඳුරු පැටවු එහෙම ඉන්නවා. උන් ඉන්නවා. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මාපාගල පුරාවිද්‍යා ස්ථානය. හරිද? මේක හද්ද ලොකු කැලෑවක්. හරිද? මාපාගල පුරාවිද්‍යා ස්ථානය. හරිද? මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේක හද්ද විශාල ලොකු කැලෑවක්. කියන විදියට හිතන්නේ අපි හිතන්නේ කියන විදියට හිතන්නේ මේක තනිකර ලොකු ගල් තලාවක් කියලා. අර දින්නේ බෝඩ් එක. මම බෝඩ් එකත් පෙන්නන්නම්. මම ඒක කියවන්නම්. මේක මෙහෙමයි තින්නේ කිලෝමීටර 0.5ක වගේ පොඩි ප්‍රමාණයක් තියෙන සීගිරිය පේනවලු. මම වීඩියෝ එක පෙන්නන ගමන් මම කියන්නම් සීන් එක මොකක්ද කියලා. සීගිරිය මාපාගල දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මාපාගල ඊනමළුව සීගිරි මාර්ගයේ දකුණු පසින් වන්නට එකිනෙකට ආසන්නව පිහිටි විශාල ගල් කුට්ටි ආධාරයෙන් තැනූ ගල් බැමි සහිත තරමක් විශාල පර්වත මුදුන් දෙකක් ලෙස හඳුනාගත හැකිය. ක්‍රිස්තු වර්ෂ 437 491 අතර කාලයේදී කාශ්‍යප රජුගේ යුව රජු වූ මහාදීපාද හෙවත් මාපා සීගිරි පර්වතයට දකුණින් පිහිටි මෙම පර්වතයේ මත වූ මාලිගයේ වාසය කර ඇති අතර පැරණි බල කොටුවක් ලෙසද හැඳින්විය හැකිය. මේකට අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න සීගිරියට එනවා නම් අනිවාර්යෙන් මේකට නැවිත් ඉන්න එපා ඔයගොල්ලෝ. හරිද? මම ෆොටෝස් කීපෙ උද්දත මේ තින්නේ තනිකර ඔය කියන තැන. හරිද? මේ තින්නේ කියන තැන අපට යන්න තියෙන්නේ මේක හද්ද කැලෑවක් මැදින්. මහා විශාල කැලෑවක් මැදින් ඔයාලට පේනවා ඇති. අපේ ඉදිරි වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කියන්නම් කොහොමද යන්නේ කියලා. අපි මම පාරත් එක්කම කැලෙත් එක්කම වීඩියෝ කරගෙන මම යනවා. අපි ඉස්සරහට බලමු ඉදිරි වීඩියෝ එක. එහෙනම් හැමෝටම ජය වේවා. බුස්සර්ණයි.